තෙරුවන් වාසනාවන් සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලුම දෙනාට. පිළිගන්නවා ගවේෂණ වෙනුවෙන්. ඉතින් අද අපි ගවේෂණ විදිහට ඇවිල්ලා තින්නේ කොහෙද කියලා බලමු. මේ රන්ගිරි දඹුල්ල විහාරය දඹුල්ල නගරය පාස් කරගෙන අපි ඉදිරියට හැදෙන්නේ කොහාටද කියලා බලමු. ඉතින් බොහොම වටිනා ඓතිහාසික වැදගත් කරුණු රසක් අද වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්. මම හිතන්නේ වටපිට රූපරාමයෙන් අද පෙනී යනවා කොහාටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අද වීඩියෝවත් එක්ක අපි සමග රැඳිලා සිටින්න කියලා. ඉතින් අපි ගවේෂණ ශ්‍රී ලංකා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 477ත් 495ත් අතර කාල සීමාවේ ලංකාව ශ්‍රී ලංකා ධරණීතලේ පාලනය කරා වූ සීගිරි කාශ්‍යප රජතුමාගේ ඒ සීගිරි බලකොටුව සීගිරි නගර නිර්මාණය නරඹන්න. ඉතින් මෙහි තාක්ෂණය ගැන කතා කරනකොට ඔය රූපරාමයේ දිස්වෙන ජල උද්‍යාන අදටත් සක්‍රියයි. වසර 2000කට තරම් ඈත අතීතයක් තියෙන මේ ජලමල් අදටත් සක්‍රියයි. ඉතින් එවන් වූ ප්‍රෞಢ ඉතිහාසයක්, එවන් වූ ප්‍රෞಢ සංස්කෘතියක්, තාක්ෂණයක් හිමි ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටතම නිර්මාණයක් විදිහට සීගිරි නිර්මාණය අපිට හඳුන්වන්න පුළුවන්. රැඳී සිටින්න අපිත් එක්ක. අවුරුදු 2000කටත් කලින් ඈත තරම් ඉතිහාසයක හැදිච්ච දේවල් තාම වැඩ. තාක්ෂණය මාලක උද්‍යානයේ ජල උද්‍යාන පාස් කරගෙන අපි ඔය එන අටපට්ටම් පොකුණත් පාස් කරගෙන ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා පැරණි වැසිකිලි කැසිකිලි පද්ධතිය. ඉතින් අපේ ආදි මුතුන් මිත්තන් මල ද්‍රව්‍ය පවා හරි නිසි කළමනාකාරීත්වයකින් යුතුව පරිසරයට මුදා හැරලා තිනවා. ඒ තරම් පරිසරය ගැන හිතපු තාක්ෂණයක් හෙබි જાතියක් තමයි අපි. ඉතින් ඔය පැරණි වැසිකිළිය පහස් කරන් අපි ඉස්සරහට යන මාවත් දිගේ යනකොට අපිට ඉස්සරහදී හම්බ වෙනවා ගල්ලාරුක්කුව. ඒ දැන් අපිට දර්ශනය වෙන ගල්ලාරුක්කුව පාස් කරගෙන අපි සීගිරි පර්වතයේ ඉදිරියට යමු. රැඳී සිටින්න අපිත් එක්ක. ඉතින් අපි දැන් ඉන්නේ සිංහපාද මළුවේ. සිංහපාද මළුව කියන්නේ අතන ඔබට රූපරාමයේ පෙනී යන සිංහෙක්ගේ පාසටහන් දෙකක් තියෙන ඒ ස්ථානය. ඉතින් නොතනින් උඩට පේන අද අපි ගමන් කරන්නා වූ පඩිපෙළ ඔබට සූක්ෂම ලෙස බැලුවොත් පෙනෙයි. ඔය රූපරාමයේ දර්ශනය වන පඩිපෙළට පහලින් පොඩි මේ කට්ට ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ අද අපි ඔහොම පඩිපෙළ හදලා තිබ්බට එදා සීගිරි ගලමුතුනේ සීගිරි පර්වතයේ මාලිගාවල් වල හිටියේ අපේ රජවරු. ඉතින් රජ කෙනෙක් අපි අද යන්න වගේ ඔහොම අමාරුවෙන් ගල දිගේ තරණය වෙන්නේ නැහනේ. ඔතන උඩට යන්න ඒ කාලේ තිබිලා තියෙනවා කර්කටක යන්ත්‍රය කියලා. අද නූතන විදිහ අපිට පාවිච්චි කරන විදිහට ගත්තොත් අර ලිෆ්ට් එකක් වගේ යන්ත්‍රයක් ඔතන තිබිලා තියෙනවා. ඉතින් එවන් වූ තාක්ෂණයකින් තමයි ගල මුදුනට රජවරු ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණ අති මනරම් හරි අපිට හිතා ගන්නවත් බැරි තාක්ෂණයක් තමයි ඒ කාලේ රජවරු පාවිච්චි කරලා තියෙන්නේ. ඔතන ජල උද්‍යානය දැන් ඔබට දර්ශනීය පෙනියන පොකුණ ඔකට කියන්නේ ස්නානය කරන තටාකය. ඉතින්
ඒ දේවල් අදටත් විරාජමානව මේ ධරණී තලයේ තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරන්නම් රූපරාමත් එක්ක ඉන්න. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ දැන් සීගිරිය පර්වතයේ මුදුනේ තියෙන ජල තටාකවලට ජලය රැස් කරපු තාක්ෂණය ගැන කතා කරනකොට ඒක හරි විශිෂ්ටයි. මොකද අපි ගල පල්ලෙහා තියෙන ජල මූලාශ්‍රයකින් යම් කිසි ආකාරයකට පොම්ප කරනවා නම් ගල මුදුනට සතුරු ආක්‍රමණයකදී පර්වතයේ මුදුන මාලිගාවේ සිටින රජකුමාරවරු ඇතුළු සියලුම දෙනාට ලේසියෙන් පහසුවෙන් ඔවුන්ව යටපත් කරගන්න පුළුවන් සතුරු ආක්‍රමණයකදී. හැබැයි අද දැන් පාවිච්චි කරලා තියෙන තාක්ෂණය අදටත් හොයාගන්න බෑ. මේ තාක්ෂණයෙන් මිනි ගල මුදුනට වතුර ගෙනිච්ච කියන්න. ඉතින් මේ එදා පාවිච්චි කරපු තාක්ෂණයන් අද වෙනකටත් සක්‍රියව වැඩ කරනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට සීගිරිය නම් වෙන්න තියෙන ප්‍රධානම හේතුව. සහ මේක හරි මනරම් නිර්මාණයක්. හරි තැවැන්ත ආකර්ශනීය නිර්මාණයක්. ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් ඒවා ගවේෂණ YouTube නාලිකාව නරඹන ඔගොල්ලෝ සියලුම දෙනාට. ඉතින් ගවේෂණ අපි අද ඇවිල්ලා තියෙන්නේ ටිකක් නෙමෙයි ගොඩක් විශේෂ තැනකට. ලෝකේ විවිධ රටවල් වල තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් රසක් තියෙන ස්ථාන අපේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක්, ඒක ලෝකයටම අයිති උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් ඒ යුනෙස්කෝ ලෝක උරුම 8 ඇතුළට අලුතෙන්ම ඇතුළත් වෙච්චි සීගිරි පර්වතය, එහෙම නැත්නම් කුවේරයාගේ ආලක මන්දාව, එහෙමත් නැත්නම් ආකාශ මාලිගාව නරඹන්න තමයි අද අපි ගවේෂණත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝ රාමුවලදී දැක්කා සීගිරියේ පහළ ජල උද්‍යානය, මාලක උද්‍යානය, ඖෂධ උද්‍යානය, ශීලා උද්‍යාන ආදී උද්‍යාන අලංකරණ අතීතයේ තිබිච්ච තාක්ෂණය ගැන මනාව අවබෝධයක් ඕගලන්ට පල්ලෙහා වීඩියෝ ක්ලිප්ස් වලදී මම දුන්නා. ඉතින් දැන් ඔයාලට කියන්න තියෙන්නේ විශේෂ දේවල් ටිකක් තියෙනවා සීගිරිය මේ ගල මුදුන පර්වතයේ මුදුනේ ඉඳලා. එහෙම නේද? එතකොට අපි දැන් සීගිරිය ගැන කතා කරනකොට සීගිරිය ඉතිහාසය අයියේ කොටස් දෙකකට අපිට මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට අපි සීගිරියේ ඉතිහාසය අපිට හඳුන්වන්න පුළුවන්. එකක් අද අපි මේ කතා කරන්නා වූ සීගිරි කාශ්‍යප, එහෙමත් නැත්නම් කාශ්‍යප රජතුමා විසින් ගොඩනගපු අපි මේ දකින නිර්මාණයන් අති දැවැන්ත නිර්මාණයන් පෞරු ප්‍රාකාර ඇතුළත් ඒ යුගයේ. ඊටත් අමතර එතනින් එහාටත් ගියාම අවුරුදු 5000ක් 6000ක් ඈත අතීතයට ගියාම අපිට තවත් ඉතිහාසයක් කතා කරන්න පුළුවන්. හැබැයි ඒක නම් අද වෙනකොට මෙහෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි පුරාවිද්‍යාව විසින් සනාථ කරලා ඔප්පු කරලා නැහැ. ඒක නම් ඉන්නේ ඔය අර ජනප්‍රවාද වලින් එන එහෙම කතාවක් තමයි තියෙන්නේ. අපි මුලින්ම සාක්ෂි සාධක සහිත සාක්ෂි සාධක තියෙන අපිට අද බලන්න තියෙන ඒ දේවල් ගැන කතා කරමු. එතකොට සීගිරි කාශ්‍යප රජුරෝ කියන්නේ ධාතුසේන රජුරුවන්ගේ පුතානේ. එතකොට අර අපි හැමෝම අහලා තියෙන ඒ තාත්තව මරලා පීතෘඝාතකයෙක් වෙච්චි කාශ්‍යප රජුරෝ මෙතනට එන්නේ. කාශ්‍යප රජුරෝ දැන් රාජ්‍ය බලය අල්ලගන්න එහෙම එනකොට අපි දන්නවනේ අර අයියලා මල්ලිලා අතර වෙච්ච යුද්ධය ගැන දන්නවනේ. මුගලන් කුමාරයාත් එක්ක වෙච්ච යුද්ධය ගැන දන්නවනේ. අන්නේ යුද්ධයෙන් ඔහුගේ ආරක්ෂාව සලපය ගන්න තමයි මේ කාශ්‍යප රජුරෝ අපි මේ අද ඉන්න සීගිරි පර්වතයේ උඩ මේ මාලිගාව හදාගත්තයි කියලා කියන්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 477ත් 495ත් අතර කාලයේ කියනව අවුරුදු 18ක කාලය තමයි කාශ්‍යප රජුරුව මේ ඔබට අපේ වටපිටාවෙන් පේන මේ අති දැවැන්ත පෞරු ප්‍රාකාර නිර්මාණ ඇතුළත් සීගිරිය අද මේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙන සීගිරිය නිර්මාණය කරලා තින්නේ ඔන්න ඔය කියනවා 18 වසරක කෙටි කාලය තුළ තමයි මේ විශිෂ්ට නිර්මාණය මේ ධරණී තලයට ඔබට අපිට දායාද කරලා තින්නේ. ඉතින් කාශ්‍යප රජුරුවන්ගේ ඒ තාක්ෂණයේ ගෘහ නිර්මාණ ශිල්පය, ජල කළමනාකරණ ශිල්පය, ඒ ආදී සියලුම
ගොඩක් වටින ස්ථාන ගොඩක් වටින දේවල් ඓතිහාසිකමය දේවල් තාක්ෂණය පිළිබඳ ගොඩක් දේවල් අපිට ඔයාලට මතු පරම්පරාවට අපේ මීළඟ පරම්පරාවල්වලට දායාද කරන්න පුළුවන් හොඳම ස්ථානයක් තමයි ඒ ගැන මනාව කතා කරන්න පුළුවන් හොඳ ඓතිහාසික ස්ථානයක් තමයි මේ සීගිරි පර්වතය කියලා කියන්නේ. ඉතින් අර අපි බලිතරු රාවණලා ගැන කතා කරන යුගයක බලිතරු රාවණ ගැමුණු විජයබා රජ්ජුරුවන් ගැන කතා කරන කාලයක සීගිරිය කියන්නේ ඒ වගේම පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකම් රැසක් පිරිච්ච ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණයක්. ඉතින් අපි තව ඉස්සරහට සීගිරිය තවත් විස්තර කතා කරමු. එහෙනම් රැඳී සිටින්න මේ ගවේෂණ අපි ඊළඟට හම්බෙමු තවත් තැනකින් සීගිරියේ. ඉතින් දැන් අපි ඔය ඉන්න තැන ඉන්න මළුව උදන්ට අපි සඳහන් කරනවා කුඩා රැස්වීම් ශාලාවක් නැත්නම් සභා ශාලාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයේ යම් යම් නිලධාරීන් එකතු වෙලා රැස්වීම් පවත්වපු රැස්වීම් ශාලාවක් තමයි ඔය. ඉතින් පොඩි අදහසක් දක්වන්නකද? හරිම මහන්සි නමුත් වචනයක් කතා කරමු. හොඳ චාරිකාවක් හොඳ ගමනක් අදත් ආයේ ගවේෂණ විදියට ලංකාවේ ඉතාමත් වැදගත් ස්ථානයක් වගේම ලෝකයේ පුදුම අටෙන් එකක් ලෝක උරුමයක් විදියට නම් වෙච්ච සීගිරියට අපි ආවා. හසිඳු මල්ලි මමයි අද අපේ කණ්ඩායමේ එක සමාජිකයෙක් අද අත්‍යවශ්‍යම අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණා. ඒ නිසා අද අපි දෙන්න විතරක් චාරිකාවට ආවා. ඇත්තරම වෙන්න වගේම ඉතාමත් වටිනා ස්ථානයක් ඉතාමත් අලංකාර පරිසරයක් රැක ගන්න ඕනේ පුරාවස්තුන් බොහොමයක් තියෙන තැනක් නිදන් වස්තු වගේම දේවලුත් ඇති. ඒ ගැන අපි වැඩි කතා නොකර ඉන්න තරමට හොඳයි කියලා හිතෙනවා මේ වෙලාවේ. නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන කිය යුතුයි. ඒ ගැන විශේෂ විස්තර ටික මම හිතන්නේ හසිඳු මල්ලි අපේ රූපරාමුව මුලදිම ඕගොල්ලන්ට දැනුවත් කරා. සමාවෙන්න ඕනි චුට්ටක් මහන්සි ගතිය එනවා. ඉස්සරහට තව තැනකට යන්න තියෙනවා. වෙනද වගේම පුංචි කරුණු ටිකක් මතක් කරන්න තියෙනවා. මම හිතනවා ඒ කරුණු ටික මෙතනට ආසන්නව තියෙන මේ වගේම වැදගත්කමක් පුරාවිද්‍යාව වටිනාකමක් තියෙන ඊළඟ තැනදී ඒ ගැන විස්තරේ කියන්නම්. දැනට සීගිරිය පොඩි ටිප් එකක් දෙමුද? පුංචි ඉඟියක් දෙන්න. අයියා ඔව් අයියා ගාව තිබිච්ච අයියට තිබිච්ච හරි ඔයාට හම්බෙච්ච හරි මොකක් හරි තිබිච්ච රත්තරන් කාඩ් හරි පූජා කරලා තියෙනවද? තියෙනවා. අනිවාර්යෙන්ම කීප අවස්ථාවකම වටිනාම දෙයක් පූජා කරලා තියෙනවා. රත්තරන් පුදලා තියෙනවනේ. පුදලා තියෙනවා. රනින් පුදලා තියෙනවා. ඇත්තටම මේව දෙයක් නොවුනත් මගේ මව්පියන්ගේ දෙයක් මෑතකදී පූජා කරා. ඒ වගේම පූජාවක් වෙච්ච ස්ථානයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් රත්තරන් පූජා කරපු තැනකට තමයි අපි ඊළඟට යන්නේ. ඒ කොතනද කියලා අපි දැම්මම කියන්නේ නැතුව එතනට ගිහිල්ලා ඒ තැන ගැන කතා කරන ගම කියන්නම්. එහෙනම් දැනට අපි සමුගන්නවා මේ ඉන්න සීගිරිය ලෝකෝරුම පරිසර කලාපේ තමයි අපි ඉන්නේ. ඉතින් එහෙනම් ඊළඟ අර අපි කියාපු රත්තරන් පූජා කරපු තැනට ගිහිල්ලා වීඩියෝ එකෙන් හම්බෙන තුරු බලාපොරොත්තුෙන් දැනට සමුගන්නවා. අපි කවුද? ගවේෂණ. අන්න හරි. ගවේෂණ. කඳුළු සලන විට සිතරිද වූයේ වරද අසව් සෙවනැලි රහසක් මුමුණන තරමට අහසට කොඳුරා රහස් කියව් සැනික් මෙන විට ඇසිත්ගත් මුනිවත සුරකිව් කල්යාණ කර්ම සීකොට හැම විට ඇදෙව් පුදු අරුණලු කැඳවව්. වෙහෙස කර දවසක් ටිකෙන් ටික නිමාවේගෙන එනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා නේද අර
රත්තරම් පූජා කරපු කතාවක් කිව්ව නේද? හරියටම හරි. ඒ කතාව අපි ඔයාලට කියන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා ගියේ අර ඇතින් පේන අපේ පිටිපසින් පේන සීගිරිය නරඹන්නනේ. ඉතින් අපි දන්නවා සීගිරිය නිර්මාණය කරේ අපේ සීගිරි කාශ්‍යප රජුරෝ කියන්නේ. එහෙමයි නේද? ඔව්. දැන් අයියේ ඔය සීගිරිය නිර්මාණය කරනකොට ඒ හරියේ සීගිරිය රජමාලිගා සංකීර්ණයක් වෙන්න කලින් ආරණ්‍යවාසී මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂු සංඝයා මේ ඒ ආසන්නයේ වැඩ වාසය කරලා තියෙනවා. හරිද? ඒ බව සාක්ෂි තියෙනවා. ඒ බවට සාක්ෂි තියෙනවා. ඒ හරිය තියෙන ලෙන්වල හම්බෙච්ච ශිලා ලේඛනවල ඒ බව සාක්ෂි තියෙනවා. ඉතින් රජ කෙනෙක් වුණත් අයි සිංහල බෞද්ධයෙක්නේ. එතකොට එතුමට බෑ එතනින් ඒ ඉන්න භික්ෂු සංඝයාව ඉවත් කරලා රාජමාලිගාව හදාගන්න බෑනේ. අනිවාර්යයෙන්. ඒක නිසා රජතුමා සීගිරි පර්වතයට ආසන්නයේම තියෙන ඊට සහෝදර පර්වතයක් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ අපි ඉන්න පර්වතය ආසන්නයේ ලෙන් විහාරයක් කරවලා රත්තරන් පූජා කරලා ලෙන් විහාරයක් කරලා ඒ මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂු සංඝයාට ඒ විහාරය පූජා කරලා තියෙනවා. එයාර අර රත්තරන් පූජා කරපු හේතුවෙන් රන් පිදුගල ආරණ්‍ය කියන එක තමයි වර්තමානයේ වෙනකොට රන් පිදුගල පිදුරංගල වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ඉන්නේ පිදුරංගල පර්වතයේ මුදුනේ. මෙතන වටපිටාවේ පේනවා මනස්කාන්ත දර්ශනයක්. හතර දිබ්බාගේ ලංකාවේ හතර කොන අපිට මෙතන ඉඳලා නරඹන්න පුළුවන්. ඇත්තම සුන්දර දර්ශනයක් අපිට පේනවා මෙතන. විදේශිකයන් රාශියක් ඇවිල්ලා මේ පාරිසරික සුන්දරත්වය නරඹනවා. ඒගොල්ලෝ පරිසරය විඳිනවා. ස්වභාවික සෞන්දර්යය විඳිනවා. අපිට සීගිරි වැව පේනවා. එතනින් එහා ගියාම මාතල දනව්වේ කඳුපන්ති ටික පේනවා. ඇත්තටම අපි කියන්න ඕනේ දැන් අපි මේ ඉන්නේ ගොඩක් කට්ටිය ඔන්න ඔතන වරද්ද ගන්න කතාවක් තියෙනවා. අපි දැන් ඉන්නේ දඹුල්ලේනේ. දඹුල්ල කිව්වම අනුරාධපුර පොළොන්නරුවට ළඟ නිසා ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා මේ සීගිරිය අයිති වෙන්නේ උතුරු මැද පළාතට කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. සීගිරිය පිහිටලා තියෙන අයියේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ. එතකොට මේ අපි ඉන්න හරිය අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට මධ්‍යම පළාතට. හරි. ඉතින් ඕකත් කියන්න ඕන උනා. ඔව්. මොකද දෙනෙක් මං හිතන්නේ වැරදියට වැටහගෙන හිටපු කොටසක් තමයි කියපු කරුණ. අනිත් කතාව දැන් අපි සීගිරිය ගැන කතා කරනකොට අයියේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා මහකොමසාරිස්වරයා ගැන කතා කරන්න ඕනනේ. අනිවාර්යයෙන්ම. අයියා අහලා තියෙනව නේද? අහලා තියෙනවා. එහෙනම් කියන්න බලන්න කවුද කියලා. සීගිරිය හොයාගත්තයි කියලා සීගිරියේ මූලික සාක්ෂි අපිට හඳුන්වලා දුන්නයි කියලා පොතපතේ වගේම අපිට දැනුමින් සටහන් වෙන්නේ HCP බෙල් මහත්මයා තමයි ඒ තත්ත්වයට පත් වුණා කියලා මේ වෙනකම්ම මේ අපිට සාක්ෂි තියෙන්නේ. හරියටම හරි. ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා මහකොමසාරිස් විදියට අපිට හඳුන්වන්න පුළුවන් HCP බෙල් මහත්තයා. හරිද? එතකොට එතුමාම කියලා තියෙනවා සීගිරිය පර්වතයයේ යුගයන් දෙකකට අයත් නිර්මාණ ඔහු සීගිරියට ගිය කාලේ දැක්කයි කියලා. ඒ එක යුගයක් තමයි අපි අද කතා කරපු සීගිරි කාශ්‍යප රජුරුවන් ඒ හිටපු අවුරුදු 18ක කාලය ඇතුළත් ඒ කාල පරාසය තමයි එක පරිච්ඡේදයක්. එතකොට අපි තව අපේ සාහිත්‍ය තියෙනවනේ. පුරාවිද්‍යාව කියන එක අපි පුරාවිද්‍යාව ඔප්පු කරන්නේ පුරාවිද්‍යා සාධක මතමත්න විතරක් නෙවෙයිනේ. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙන ඒ වගේම පුරාවිද්‍යාව මගින් සනාථ කරන්න පුළුවන් දේවල්නේ අපි සාහිත්‍ය මගින් සනාථ කරගන්න පුළුවන් දේවල්නේ අපි පුරාවිද්‍යාව විදිහට ඔප්පු සිද්ධ කරගෙන අපිට පෙන්වන්නේ. ඔය කියන වැඩිදුරටත් කියනවනම් භූමි සාධක. භූමියේ සාධක සහ සාහිත්‍යමය සාධක මත පදනම් වෙලානේ යමක් තහවුරු කරන්නේ. මම මේ කියන්න යන කතාවට සාහිත්‍ය මූලාශ්‍ර නම් එමටයි. හරිද? නමුත් මේ වෙනතුරු කිසිම පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් ඒ සම්බන්ධව සිදු වෙලා නැහැ. පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධව යොමු වෙලා නැත්තේ ඇයි කියන්නත් පොඩි ගැටලුවක් තියෙනවා. කොහොම නමුත් ඒවා අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි කාල පරාසයක් තුළ ඒවා වෙන්න ඕන විදිහට සිද්ධ වෙයි. ඔව් තවමත් කතාව යන්නේ ඒ පිළිබඳව භූමි සාධක හමු වෙලා නැහැ කියන එක. ඉතින් භූමි සාධක හමු වෙන්න ඒවා ගැන මොන හරි හොයන්න ඕනේ, ගවේෂණයක් කරන්න ඕනේ. එහෙම නොකළොත් ඉතින් භූමි සාධක හම්බෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. අපි බලමු ඉදිරියේදී අපිත් මේ අපේ විශේෂයෙන්ම නාලිකාවේ නමම අපි යොදාගත්තේ ගවේෂණ. ඒක නිකම්ම ගවේෂණක් නෙමෙයි. පුරාවත සොයා ගවේෂණ. ඉතින් අර මං කියන්න ගිය කතාව තමයි අමිලා අයියේ. අපි ඔය සාහිත්‍ය අපේ කුමාරතුංග මුනිදාසයන් එතකොට එතනින් එහාම ගියාම අපේ මහගමසේකරයන් රචනා කරපු
සින්දුවල ගීතවල අපිට සඳහන් වෙනවා මේ බලිතරු රාවණ ගැමුණු විජේබා ඇත්තට. කවුදයි මේ මහා බලි කියන්නේ? ඒක ගැන නම් මටත් ලොකු අදහසක් නෑ. තාමත් හොයමින් පවතිනවා. අපි දැන් මහා බලි රජ්ජුරුවෝ බලිතරු රාවණයන් ගැන කතා කරන යුගයක් ගැන කතා කරනවානේ අපි. ඔව්. එතකොට මං අර කියාපු සීගිරියට අයත් අනිත් කාල පරිච්ඡේදයේ තමයි අපි ජනප්‍රවාදයෙන් හැඳින්වෙන රාවණ යුගය. හරිද? දැන් මෙතන අයියා අහලා තියෙනවද මයදානව කියලා ඍෂි කෙනෙක්ව? මට ඒක නම් අහලා නෑ. හරි. අදටත් අයියේ ඔය තියෙන වාස්තු විද්‍යාව. ඔව්. වාස්තු විද්‍යාව අදටත් පැවතගෙන එන්නේ මයදානවයන්ගෙන් පැවතෙන පරම්පරාවකින් කියලා ජනප්‍රවාදයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් අපිට පුරා විද්‍යාව සහ වේද සාහිත්‍ය අපිට එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන්. එතකොට ඒ ඉන්දියාවෙන් එනකොට අපිට ඒගොල්ලෝ අර දැන් අපි කියන්නේ ජ්‍යොතිෂයේ හැමදේම ගෘහ නිර්මාණ නක්ෂත්‍රය ඒවා පැවතගෙන ඇවිල්ලා තියෙන මයදානවයන්ගෙන් එන මය මතය කියලා වේද ග්‍රන්ථයක් තියෙනවා. මයදානවයන් විසින් රචනා කරපු හරි එතුමාගේ දැනුම සඳහන් වෙච්චි ග්‍රන්ථයක් තියෙනවා අයියේ මය මතය කියලා. මය මතය. ඔව්. ඒක තමයි අදටත් ඔය වාස්තු විද්‍යාඥයන් එතකොට ගෘහ නිර්මාණ ශිල්පීන් අර මං කියන්නේ වේදික දැනුම් පද්ධතිය පාවිච්චි කරන කට්ටිය අදටත් පාවිච්චි කරන්නේ ඔන්න මය මතය කියන ග්‍රන්ථය. හරිද? එතකොට මට කියන්න ඕන උනේ මයදානවයන් විසින් නිර්මාණය කරපු කුවේර කියලා රජ කෙනෙක් අහලා තියෙනවද අයියා? කුවේරයන් අපි සීගිරිය හඳුන්වන්නේ යස ඉසුරින් පිරි කුවේරයාගේ නගරේ හෙවත් ආලකමන්දාව කියලානේ. ඔව්. එතකොට යස ඉසුරින් පිරි කතාව නම් අපිට හැමතැනින්ම පේනවා. මොකද වටපිට බැලුවාම මේකේ මොනවද අඩු? තනිකරම කුලපාට පරිසරයක්. නිල්ල පෙනෙන මනරම් මනස්කාන්ත පරිසරයක් නේ. එතකොට යස ඉසුරින් පිරි කතාව නම් හරි. අවතන ජනප්‍රවාදයක් එනවා ඊයේ. කුවේර කියන්නේ තරම් දැහැමි පාලකයෙක් නෙමෙයි. බොහොම යාගහෝම කරපු සත්තුන් මරාපු සත්තුන්ගේ බිලි පූජා කරපු එහෙම හරි අධර්මිෂ්ඨ පාලකයෙක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට දැන් අපි ඔය කතා කරන මහා රාවණා රජුරෝ එහෙම අධර්මිෂ්ඨ දුර්ජන පාලකයෙක් නෙමෙයි. එතුමා භාවනානුයෝගීව හිටපු හොඳ දැහැමි පාලකයෙක්. එතකොට එතුමා කැමති නෑනේ තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට එහෙම වෙනකොට තමන්ගේ රටේ ඉන්න සතා සිව්පාවන්ට එහෙම වෙනකොට ඒ කියන්නේ මහා රාවණයන් අයියේ සෝබාදහමත් එක්ක ජීවත් වෙච්චි හරි කොහොමද ඒ කියන්නේ ජාතියට ආදරය කරපු ස්වභාව සෞන්දර්යයට ආදරය කරපු පුද්ගලෙක්. භූමියට ආදරය කරපු කෙනෙක්. එතකොට ඔන්න ඔය කතාවේදී අර අපි කතා කරපු කුවේරයන් යුද්ධයකින් පළවා හැරලා තමයි රාවණ රජුරෝ මේ ආලකමන්දාව එහෙමත් නැත්නම් ආකාශ මාලිගාව අලවුමදාවක් කොට වාසය කරා කියලා තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ආලකමන්දාවක් කියන්නේ තනි කරගත්තොත් ආකාශ මාලිගාවක් කියන එකනේ. එයාගේ මාලිගාව කරගෙන මේක වාසස්ථානය කරගත්තයි කියලා තමයි කියන්නේ. අනිත් කතාව තමයි ඊයේ රාවණ රජුරුවන්ගේ කාලේ ගොඩක් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ තිබිලා තියෙන භූමිය අභ්‍යන්තරේ. ඒ කියන්නේ මතු පිට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන සෝබාදහම විඳින්න. නැතුව සෝබාදහමේ ගස් කොළන් කපලා එහෙම අර විනාශකාරීව ඉදිකිරීම් කරපු ඉදිකිරීම් තාක්ෂණයක් නෙමෙයි රාවණ යුගයේ තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අද කාලයට සාපේක්ෂව බැලුවාම අද කාලයට වර්තමානයට සාපේක්ෂව තිබිලා තියෙන්නේ අර සෝබාදහමත් එක්ක සෝබාදම් මාතාවගේ තුරුලේ වැඩෙන අර එහෙම සෝබාදහමට ආදරය කරන හරි මානුෂීය જાතියක් තමයි අපි මේ හෙළ જાතිය කියන්නේ. සිංහල නෙමෙයි හෙළ જાතිය. හරිද? ඒකත් මම ගොඩක් තැන්වලදී හෙළ જાතිය ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් අර මේ මං කියන කතාවට පුරාවිද්‍යාත්මක සාධක කොහෙවත් හම්බෙලා නෑ මේ වෙනකන්. ජනප්‍රවාදයක් ගැන මම මේ කතා කරන්නේ. හරිද? නැත්තම් වැරදියට වටහා ගන්න පුළුවන් නේ. ඔව් හුඟ දෙනෙක් තේරුම් ගනි මේ කියන්නේ හුඟ දෙනෙක් මේක අහන් හිටියාම ඒගොල්ලන්ට වැරදි අදහසක් එන්නට පුළුවන්. මේකත් මේ පුරාවිද්‍යාවේ සනාථ කරපු සාක්ෂි සාධක තියෙන. ඒක නිසා තමයි අපි මුලදිම කිව්වේ මේ කියන කතාව පිළිබඳව භූමි සාධක හෝ එහෙම නිර්ණය කරපු පරීක්ෂණ කාබන් පරීක්ෂණවත් එහෙම කිසිම දෙයක් කරපු කතාවක් නෙමෙයි. මේක ජනප්‍රවාදයක් විදියට විතරයි දැනට තියෙන්නේ. එතකොට මේක තව ගවේෂණය කළ යුතු එකක්. අන්න ඒ අපි කතා කරන සීගිරි කාශ්‍යපගෙන් ඔබට ගිය රාවණ යුගයේ ඒ නිර්මාණයන් කරලා තියෙන අය ඔන්න අපිට පිටිපස්සෙන් පේන සීගිරි පර්වතයේ අභ්‍යන්තර මාලිගාවක් තියෙනවා කියලා තමයි ඒ රාවණ ඉතිහාසය ගැන සාක්ෂි සාධක ඔප්පු සිද්ධ කරන අපේ විද්වතුන් ප්‍රඥයන් ඒගොල්ලෝ
මතයන් ඉදිරිපත් කරන්නේ ඔය පර්වතයේ අභ්‍යන්තරයේ මාලිගාවක් තිබ්බයි කියලා. තව මං කිව්වනේ අර HCP බෙල් මහත්තයා ගැන. ඔන්න ඔතනදිත් තව කතාවක් තියෙනවා. ඒක ජනප්‍රවාදයක් කියන්නේ. එහෙම කෙනෙක් හිටියද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. දැන් HCP බෙල් මහත්තයා මුලින්ම මෙතනට ඇවිල්ලා මේකට යනකොට දැන් ඔය අද අපි යන සිස්ටම් එකට නෙමෙයි ගිහින් තියන්නේ. ඇත්තටම ගත්තොත් අයියේ රජ කෙනෙක් කොහොම අපි අද යනවා වගේ ගල් දිගේ බඩ ගාගෙන හින අමාරු විදිහට පඩි නැගගෙන යන්නේ නැහැ නේ. රජ කෙනෙක්නේ රාජ සුඛ විහරණය මොනවද නැත්තේ. එහෙම කෙනෙක් කොහොම ගලක් දිගේ බඩ ගාගෙන යයි කියලා හිතන්න අමාරුයිනේ. ඔතනින් ගල අභ්‍යන්තරයෙන් උඩට මාර්ගයක් තිබිලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අර HCP බෙල් ඒක ඇතුලේ තිබිච්ච ගොඩක් වටිනා කියන දේවල් වටිනා කියන වස්තුන් නිදන් වස්තුන් අරගෙන එළියට ඇවිල්ලා එතන යත් එක්ක ගියපු සේවකයන් කීප දෙනෙකුට කියලා තියෙනවා උමම් මාර්ගේ කොන්ක්‍රීට් කරලා වහලා දාන්න කියලා. හැබැයි මම මෙහෙම කතාවක් අහලා තියෙනවා. ওই HCP බෙල් කියන මිනිස්සයා අපි ඒ පුරාවිද්‍යා මහකොමසාරිස්වරයාට ගොඩක් තියෙන චෝදනාවක් තමයි ලංකාව විතරක් නෙමෙයි. පිට රටවල් වල තියෙන වටිනා පුරාවිද්‍යාත්මක දේවල් ලංකාව ඇතුළු ඒ සියලුම රටවල් වලින් හොරකම් කරගෙන තමන්ගේ මව් රටට අරන් ගියා කියලා ගොඩක් රටවල් වලින් ඔහුට චෝදනාවල් නම් තියෙනවා. ඒක සාක්ෂි සාධක සහිතව ඔප්පු වෙලා තියෙනවා. මොකද අදටත් මහා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරවල ලංකාවෙන් අරන් ගිය පුරාවස්තු රාශියක් තියෙනවා. අපිට පොස්කොළ පොත් මේ තිබුණ නටබුන් ඒ වගේ ගොඩක් දේවල් අදටත් මහා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරවල තියෙනවා. එතකොට ඒ කතාව නම් අපිට සාක්ෂි සාධක සහිතව ඔප්පු කරගන්න පුළුවන්. ඉතින් මම කොහොම වුණත් මට කියන්න ඕනේ දැන් අපි ඔය කතා කරනවානේ රාවණ යුගය ගැන කතා කරනවා. එතනින් එහා ගියාම අපිට දැන් සාක්ෂි සාධක සහිත මේ සීගිරි කාශ්‍යපගේ යුගය ගැන කතා කරනවා. එතකොට සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ යුගය හෝ වේවා රාවණයන්ගේ යුගය හෝ වේවා අපි මේක ඒ කාලේ ඉඳලා දැන් අවුරුදු 5000කටත් ඔබෙන් ගිය කාල පරාසයක ඉඳලා මේ වෙනකම් මේක පරිසරයේ එතනින් එහාම ගියාම ආරක්ෂා කරන් තියනවානේ. එතකොට මට වෙනදා වගේම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවා. මේ තැන්වලට එන්න නැතුව ඉන්න එපා එන්න. හැබැයිලා ආරක්ෂා කරගන්න. මොකද අපි වෙන කොහෙදිවත් දැකලා තියනවද අයියේ මෙහ අර සීගිරියේ තියනවා වගේ ලස්සන බිතුසිතුවම එතන තියනවා අයියේ අර මේඝලතා සහ විජ්ජුලතා කියලා දෙක් කියන්නේ කලන් යුගලක්නේ ඉන්නේ. මේඝලතා කියන්නේ අර රත්තරන් පාට එහෙම තියෙන කාන්තා රූපයටනේ කියන්නේ සීගිරි ලලනාවන් කියලානේ. එතකොට ලලනාවන් යුගලේ ගැන තමයි මල්ලිය විස්තර කරන්නේ. එතකොට එහෙම එච්චර වටින කලා නිර්මාණ තියෙන අනිත් එක කැටපත් පවුර ගැන විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් ඔය කැටපත් පවුර එදා ඕක පාවිච්චි කරලා තින්නේ ඕක අපි අද අදහස් කරනවා වගේ අදහස් දාන්න වෝල් එකක් විදිහට නෙමෙයිනේ. ඕක අයියේ ඕක හොඳට හුණු බදාම් වලින් ආවරණය කරලා ඕක තිබිලා තින්නේ කන්නඩියක් වගේ. ඈතින් එන මිනිස්සෙකුට ඕක ඉරේලිය පරාවර්තනය වෙලා අර S2 නිකන් පේන්න නැති වෙන්නේ එහෙම තාක්ෂණයක් තමයි ඕක තිබිලා තින්නේ. පස්සේ කාලෙක ඕක බලන්න ගිය අපේ රටේ හිටපු මිනිස්සු තමයි ওই සීගිරි කුරුටුගී කියන එක ලියලා තින්නේ. දැන් ඒකෙත් තියන්නේ අද අපිට කතා කරන තේරෙන භාෂාවක් නෙමෙයිනේ. මට මතක් වෙනවා සීගිරි කුරුටුගියක් අපේ ඔය සිංහල පොත්වල තිබ්බා. හවුල් මුරු හසන් යුරු හස්සන් දල්ලා කොළ ගල් කොහල්ගී මල්ගී හල්ලා කියලා කියනවා. ඒ කියන්නේ අර අතේ තියන් ඉන්නවනේ මල්. ඒ මල් තියන් ඉන්න ලලනාවන් කොච්චර ලස්සනද. හැබැයි මේ හැම දෙයක්ම ගලක ඇඳපු චිත්‍රයක් විතරයි කියන එක තමයි ලියලා තියෙන්නේ. දැන් එතකොට ඒකෙන් හිතන්නකෝ ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ භාෂා ව්‍යවහාරය. ඒක බලන්න ආපු සාමාන්‍ය මිනිස්සුනේ ලියලා තියෙන්නේ. එතකොට එහෙම ශිෂ්ටාචාරයක් තියෙන රටක් අද මේ වැටිලා තියෙන තත්ත්වය ගැන ඇත්තටම දුකයි. අපි වටිනා සාහිත්‍ය රසයක් තිබිච්ච අය, රස වින්දනයක් තිබිච්ච අය. අපි බලමු ඉස්සරහට පත් ඒක හරියයිද කියලා. දැන් නම් සුබ ආරංචි තියෙනවා මේ දේවල් හරියාවි කියලා. ආරක්ෂා වේවි කියලා ආරක්ෂා කරගන්න උත්සාහ දරමින් ඉන්න බවක් අපිට පේනවා. වරදවා වටහා ගන්න එපා. කිසිම දේශපාලනික කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. අපේ ඊළඟ පරම්පරාව ගැන හොඳ පුංචි අනාවැකියක් සහ යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වගේ ඔවුන් මේක ආරක්ෂා කරાવી. මොකද දැන් ඉන්න පරම්පරාව හරි සංවේදී අයියේ. පරිසරයත් එක්ක එකතුයි. අර කියනවනේ කතාවට කියනවනේ 2000න් පස්සේ උන්නම් ගණන් ගන්න දෙයක් නැහැ කියලා. හැබැයි එහෙම නැහැ. 2000න් පස්සේ ඉන්නවා. මොකද මම 2000න් පස්සේ ඉපදිච්චි පුද්ගලෙක් විදියට මාත් එක්ක ඉන්න මගේ සහෘද පරම්පරාව ගැන මම දන්නවා. ඒගොල්ලෝ හරි සංවේදී. ඒගොල්ලෝ හැබැයි මෙහෙමයි. අතලොස්සක් දෙනා ඉන්නවා. හැබැයි මෙහෙම තමයි අනිත් කට්ටිය වර්ධනය කරගන්න. හැබැයි මෙහෙමයි. හරිද? දැන්
අපේ අම්මලප්පච්චිලගේ යුගේ ඒගොල්ලන්ට තිබිච්ච නැති ටෙක්නොලොජි එකක් තාක්ෂණයක් ඒ වගේම ජීවන රටාවක් අපිට තියෙනවනේ. ඒ අපිට තියෙන ජීවන රටාවත් එක්ක අපේ මිනිස්සු පරිසරයත් එක්ක ඉන්නවා. එහෙම නැත්තේ නෑ. ඕක අයියේ අර මේක ලෙඩක් නෙමෙයි. අර අම්මලා තාත්තලා දැන් අපි වුණත් වයසට යනකොට අතීත කාමයේ කියලා එකක් තියෙනවනේ. අර ඒ දේ හැදුනා අනේ ඔයාලගේ කාලේට වඩා අපේ කාලේ වටිනවනේ කියන එක කියවෙනවා. ඒ වුණාට නෑ. ඒගොල්ලෝ තාක්ෂණත් එක්ක යන ගමන් පරිසරය රැක ගන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. හරි. කතාවෙන් පිට යන්න ඕනේ නෑ. කොහොමත් කතා කරත් අර අපි කිව්වා වගේ මේ වගේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකම් තියෙන මෙවන් වූ ස්ථාන අපේ ඉදිරි පරම්පරාවට දැක ගන්න ඒ දේවල් සංරක්ෂණය කරන එක තමයි අපේ ගවේෂණ අපේ අරමුණ. ඉතින් යම් කිසි සීගිරියේදී පුංචියට කතාව මම නතර කරා විස්තර ටිකක් කියන්න ඕනි කියලා හැමදාම කියන කතාව ආයි කියන්න ඕනි කියන එක එතනදි මම සඳහන් කරා. අපි මේ පිදුරංගලට ඇවිල්ලා ඒ පිළිබඳව ඕගොල්ලන්ව දැනුවත් කරන්නම් කියන එක හැමදාම කරන ඉල්ලීම මේ අවස්ථාවේදීත් ආයේ ඉල්ලීමක් විදියටම කතා කරලා ඉල්ලන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හසිඳු මල්ලි මේ අපි සීගිරියට ආපු පළවෙනි වතාව නෙවෙයි කියන එක මට මතක විදියට අපි දෙන්න ආපු දෙවනි වැඩ මේ ගමන මේ කියන්නේ දෙවනි වැඩසටහන විදියට අපි මේ රූපගත කිරීමක් කරන්න ආපු වැඩසටහන අද මීට කලින් අපි රූපගත කිරීමක් නොකලට සීගිරිය අපි චාරිකාවක් ආවා. තොරතුරු සොයා බැලීමක් කරා. අපි පරිසරය ගැන පොඩ්ඩක් විස්තර ඒ අවස්ථාවේදී හෙව්වා. හැබැයි එතනදී අපි දැකපු දේ තමයි අර හැමදාම කියනා වගේ පරිසරයට ඉතාම අහිතකර හානිකර දේවල් එකතු කරලා තිබුණා. කවුරු හරි නොදැනුවත්කමින් හෝ අපි දන්නේ ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් සෑහෙන්න එකතු වෙලා තිබුණා. මේ ජල මූලාශ්‍රවලට හානි වෙන විදියට ඒවා අපවිත්‍ර වෙලා තිබුණා. අද එනකොට කියන්න සතුටුයි යම් කිසි මට්ටමකින් ඒවා මේ වෙනකොට සුද්ධ පවිත්‍ර වෙලා තියෙනවා. කාගේ හෝ මූලිකවීමක් නිසා මේ ස්ථාන රැකගෙන තියෙනවා. අනිත් කාරණාව තමයි අයියේ සීගිරි ජල උද්‍යානයේ තියෙන ජලමල් ජල මූලාශ්‍ර අදටත් සක්‍රිය වැඩ කරනවා. අදටත් සක්‍රිය. ඒකට එවන් වූ තාක්ෂණයක් අපි මතු පරම්පරාවට අනිවාර්යයෙන්ම දායාද කරන්න ඕනේ. ඒක නිසා රැක ගන්න ඕනේ. ඒක නිසා අනේ බුදුන්ට අදින අම්මට අදින අත් දෙක එකතු කරලා ඕගොල්ලන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා එන්න මේවා බලන්න. අපි හැමදාමත් කියනවා වගේ මේ පරිසරය විඳින්න සොබා සෞන්දර්යය විඳින්න. හැබැයි අනේ අර මං කලින් කිව්වා වගේ අත් දෙක එකතු කරලා වැඳලා කියනවා ඔයාලා ගේන පොලිතින් කවරේ ඔයාලා ගේන ටොෆි කොලේ වතුර බෝතලේ විසික් කරලා යන්න එපා. මොකද මේ අපි දැක්කා අපි ආපු ගමන් මාර්ගය තුල බොහොම රිලවුන් වඳුරන්නනි වනසක්තු ඉන්නවා. අනේ ඒගොල්ලොත් ජීවත් වෙන්න ඕනේ. අපි වගේ මේ ඒගොල්ලන්ගේ පරිසරයේ ජීවත් වෙන්න ඕනේ. අපි විසික් කරන දේවල් ඒගොල්ලෝ ආහාරයට ගත්තොත් ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය වලට ගිහිල්ලා ඒගොල්ලෝ නිකරුණේ ජෛව විවිධත්වය කෙලෙසෙනවා. මේක විනාශ වෙන්න හේතුවක් වේවි. ඉදිරියේදී අපිට මේකේ ආනිසංස විඳින්න වේවි. ඒ නිසා ඒ තත්ත්වයට නොගිහින් මේක රැකගන්න හසිඳු මල්ලි හැමදාම කියනා වගේ මතක සටහනක් විදියට මේ ස්ථානවලට ඔබේ පා සටහන පිය සලකුණ විතරක් තබන්න. මේ ස්ථානවලින් රූප රාමුවක් අපි වගේ රූප රාමුවක් අපි කියන්නේ මොකද ඡායාරූපයක් අවසර තියෙන තැන්වලින් විතරක් ඒකත් මතක් කරන්න ඕනේ. බොහෝ දුරට දැන් මේ ස්ථානවල සංරක්ෂණ කටයුතු නිසා පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු සිදුවෙන නිසා මේ ස්ථානවල රූපගත කිරීම වගේම විශේෂයෙන්ම සීගිරියේ කැටපත් පවුරේ මල්ලි මම හිතන්නේ මට මතකයි ඡායාරූප ගැනීම තහනම් කරලා තියෙනවා. එතන විශේෂයෙන් කතා කරන්න ඕනේ අපි දැන් යන ගොඩක් තැන්වල අපි එහෙම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ඇතුව ගිහිල්ලා වීඩියෝ ගත කරන දේවල් පමණයි. අර එහෙම අවසර නැති තැන්වල එහෙම දේවල් කරන්න එපා. මොකද ඒව සංරක්ෂණය කරන්න ඕන නිසානේ ඒගොල්ලෝ එහෙම නීති රීති යොදවලා ඒවා ආරක්ෂා කරලා තියෙන්නේ. ඉතින් හරි අයියේ කාල වේලාවත් බොහොම ඉක්මනට මොකද අපි මෙහි ඉඳලා අපේ ගම් රට බලාගෙන යන්න බොහොම දුරක් තියෙනවා. හිතන්නේ කිලෝමීටර් 160කට විතර ආසන්න දුරක් ගෙවලා මේ දුර කතර ගෙවාගෙන ඔබ වෙනුවෙන් ආපු ගමන අපි දැන් මෙතනින් නිමා කරලා අපේ ගම් රට බලාගෙන යන්න ඕනේ. මොකද අපේ ගෙවල් වලත් අපේ අම්මලා තාත්තලා අපි ගෙදර එනකම් බලන් ඉන්නවා. ඕගොල්ලන්ට දේවල් දෙන්න අපි ආවා. ඒ වගේම අපි ඉල්ලපු දේවල් අපිට දෙන්න. අපිට නෙමෙයි සෝබා දහමට දෙන්න. සෝබා දහම් මාතාවට ඕගොල්ලෝ මොන හරි දෙනවා නම් ඒ දේවල් ප්‍රතිඵල ඕගොල්ලන්ට අනිවාර්යෙන් තියෙනවා. අර අපේ අයිසැක් නිව්ටන් මහත්තයාත් කියලා තියෙන නියමයක් විදිහටම කියලා තියෙන්නේ. නියමය
නියමයක් විදිහටම කියලා තියෙන්නේ සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධෝත් විශාලත්වයෙන් සමානෝත් ප්‍රතික්‍රියාවක් ඇත කියලා. අන්න ඒ වගේ සුභාදාමට මොන හරි දුන්නොත් ඒ දේම අපිට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා සුභාදාමට ආදරය කරන්න, ගහකොළට සතා සීපාවට මේ පුරාවස්තු වලට ආදරය කරන්න. ඒ වගේම මේ වගේ තැන් රැක ගන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝෙන් සමුගන්නවා. වෙහෙසි දෙයක් ඉවර කරන්න කලින් කියමු මල්ලි මේ අපි වෙන්දට මට මතක විදිහට අපි අනිත් රූපරාමුවලදී කියන්න උනේ නැති කාරණාවක් මේ අපි ඔබ වෙත ගෙන එන දසුන් මේවා බලන්න දකින්න මේවෙන් ඕගොල්ලෝ යම්කිසි දෙයක් උකහා ගන්න. අපි කරන්නේ මේක සේවාවක් විදියට ඕගොල්ලන්ට උපකාරයක් කරන දෙයක්. අපි හිතනවා මේකෙන් ඕගොල්ලෝ දෙයක් රසවින්දනයක් ගන්න නැති මේ තැන් ඇවිල්ලා නරඹන්න ගවේෂණයක් කරන්න මේවා තියෙන තොරතුරු සොයා බලන්න දෙයක් ඉගෙන ගන්න ඕගොල්ලන්ට උපකාරයක් වෙන්නේ නැති කියලා. ඒක ලබා ගන්න කියන ඉල්ලීමත් මේ වෙලාවෙදිම කරනවා. මම හිතනවා අපි දෙන්න ඇවිල්ලා මේ කරන ගවේෂණ මේ ඉදිරිපත් කිරීම වලින් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා. ඇත්තරම ඒක ඉතාම වටිනවා. අපිට ඕගොල්ලන්ගේ අදහස් දෙන්න අපේ channel එකට පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඕගොල්ලන්ගේ අදහස් යෝජනා මොන හරි වෙනස් විය යුතු තැන් තියෙනවා නම් ඒ කියන්නේ අපි අපෙන් වෙච්ච අතපසුවීම ඕගොල්ලෝ දැක්කා නම් මේ වැදී ඒ පිළිබඳව චෝදනාවක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. අපි බොහොම සතුටින් බාර ගන්නවා. අපිත් නිවැරදි වෙන්න ඕනේ. ඒක නිසා ඒ පිළිබඳවත් මතක් කරනවා වීඩියෝ එක අවසාන වෙන්න කලින්. ඉතුරු හරිය මල්ලිට බාරයි. එහෙනම් ඉතින් දැන් නම් ගොඩක් දේවල් කිව්වා. අර වෙනද කියන වගේ අනේ හැමදාම මේ සබදාම ආරක්ෂා කරන්න බලන්න වටපිටාව තියෙන සුන්දරත්වය ඒ දේවල් රැකගෙන අපි ඉස්සරහට යන්. එහෙනම් අදට අපි වීඩියෝෙන් සමුගන්නවා මෙවන් වූ ඓතිහාසිකමය වැදගත්කමක් තියෙන තැනකින් ස්ථානයකින් හමුවනතොරු දැනට සමුගන්නම්. මම ගවේෂණ වෙනුවෙන් හසිඳු වත්සල පිදුරංගල පර්වතයේ සිට අපි පුරාවත සොයා ගවේෂණ මීළඟ වීඩියෝවෙන් හමුවන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්. සුබ දවසක්. කඳුළු සලන විට සිතරිද වූයේ වරද අසව් සෙවනැලි රහසක් මුමුණන තරමට අහසට කොඳුරා රහස් කියව් නික්මෙන විට ඇසිත්ගත් මුනිවත සුරකිව් කල්යාණ කර්ම සිහිකොට හැම විට